හෙලෝ ක්‍රියටර්ස් ගොඩක් සාදරයෙන් පිළිගන්නවා ක්‍රියේටිව් ආර්ට් LK YouTube channel එකට. ඉතින් අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන වීඩියෝ එකෙන් ඔයාලගේ දැවෙන ප්‍රශ්නයක් निराකරණය කරන්න තමයි මම ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි සාමාන්‍යයෙන් ඔයාලා work station එකක් විදිහට කම්පියුටර් එකක් පාවිච්චි කරනවා නම් ඔයා දිගටම මේක පාවිච්චි කරද්දි මේකේ temporary files build වෙනවා, cache file build වෙනවා, ඒ වගේම RAM එකේ temporary files build වෙනවා. එතකොට নানা ප්‍රකාර දේවල් trash විදිහට අපේ කම්පියුටර් එකේ store වෙනවා. ඉතින් මේ ටික ඔක්කොම අයින් කරගන්න all in one tool එකක් තිබ්බොත් මොකද මේකෙන් අපිට හැකියාව තියෙනවා අපේ hard drivers වල RAM වල මේ හැම දෙයකටම අදාළ cache එක ක්ලික් එකකින් ක්ලියර් කරගෙන ඔයාගේ කම්පියුටර් එකේ hard drive එක red වෙලා තියෙනවා නම් storage full වෙලා තියෙනවා නම් නැවත ඉඩ අරගන්න පුළුවන් සහ ඔයාගේ කම්පියුටර් එක speed up කරගන්නත් පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව යමුද වීඩියෝ එකට. ඔයා කම්පියුටර් ෆීල්ඩ් එකේ කොච්චර ලොකු වැඩක් වුණත් වැඩක් නැහැ. ඔයා තවම යූස් කරන්නේ Windows original නෙවෙයි නම්. ක්‍රැක් නැතුව ඔරිජිනල් යූස් කරන්න ඔයාට කරන්න තියෙන්නේ Keyspan site එකට ඇවිත් කී එකක් මිලදී ගන්න එක. Keyspan තමයි Microsoft Office, Windows 10, Windows 11 වලට අඩුම මිලකට 24/7 customer support එකකුත් එක්ක keys ගන්න තියෙන හොඳම තැන. කී එකක් purchase කරන්න description එකේ තියෙන link එකෙන් ඇවිත් ඔයාට අවශ්‍ය product එක තෝරලා add to cart කරගන්න. ඊට පස්සේ view cart තෝරන්න. ඊට පස්සේ 150ක ඩිස්කවුන්ට් එකක් අරගන්න කූපන් කෝඩ් කියන සෙක්ෂන් එකේ CLK50 කියලා ටයිප් කරලා ඇප්ලයි දෙන්න. ඔයා ඔෆිස් පැකේජ් එකක් නම් අරගන්නේ CLK62 ටයිප් කරන්න. පස්සේ proceed to checkout කරන්න. ඊට පස්සේ මේ එන ෆෝම් එකේ ඔයාගේ නම, ඇඩ්‍රස් එක, ඊමේල් එක, ෆෝන් නම්බර්ස් වගේ දේවල් දීලා ෆිල් කරගන්න. ඊළඟට CDZE Pay කියන සෙක්ෂන් එකේ තියෙන place order select කරන්න. අන්තිමට credit card කියන එකට ටික් එක active කරලා ඔයාගේ debit card informations දීලා පේමන්ට් එක කම්ප්ලීට් කරන්න. දැන් ඔයා දුන්න ඊමේල් එකේ ඉන්බොක්ස් එකට කවදාවත්ම එක්ස්පයර් නොවන ඔරිජිනල් කී එකක් ක්ෂණිකවම ඔයාට ලැබෙනවා. අද වීඩියෝකින් මම කතා කරන tool එක තමයි Microsoft PC Manager. ඉතින් මේ tool එක ගැන සමහර විට ඔයා මේ වෙද්දි දන්නවත් ඇති. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයාලට Microsoft PC Manager එක download කරන්න තියෙන්නේ සරලවම ඔයාගේ App Store එකට යන්න. App Store එකට ගිහිල්ලා ඔයාට පුළුවන් search කරන්න PC Manager කියලා. එතකොට ඔයාට මෙන්න මේ විදිහ icon එකක් එනවා. ඉතින් ඔයාට මෙතනින් install කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සුපුරුදු පරිදි Google එකට ගිහිල්ලා search කරන්න Microsoft PC Manager කියලා. මෙතන ඔයාට එනවා first link එක Microsoft ලගේ official link එක. ඉතින් ඒක select කළත් ඔයාට පුළුවන් PC Manager tool එක download කරගන්න. install කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට tool එකේ interface එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඊටු ටික කතා කරගන්න යන්න වෙනවා computer screen එකට. අපි ගිහිල්ලා කතා කරමු කොහොමද මේ tool එක පාවිච්චි කරන්නේ සහ අපේ computer එකේ ඉඩ අරගන්නේ කොහොමද මේ tool එක පාවිච්චි කරලා කියලා. යමු ස්ක්‍රීන් එකට. ඉතින් software එක ක්ලික් කරාට පස්සේ අපිට මේ විදිහට first interface එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ home කියන එකේ අපිට quick actions ටිකක් ගන්න පුළුවන්. example එකක් විදිහට අපිට RAM එක clean up කරගන්න ඕන නම්, ඒ වගේම temporary files clean up කරගන්න ඕන නම් මෙතන boost කියන එක select කරලා අපිට quick action එකක් run කරන්න පුළුවන්. ඒක මම හිතනවා lazy වැඩක්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මගේ 30 GB temporary files තියෙනවා. අති දැවන්ත temporary files ප්‍රමාණයක්. ඉතින් මුලින්ම අපි මේකෙන් වැඩ කරන්න කලින් මම යනවා this computer එකට ගිහිල්ලා මම බලනවා මෙතන මගේ කොච්චර GB ප්‍රමාණයක් තියෙනවද කියලා. ඔයාලට පේනවා ඇති GB 26.8යි මගේ C drive එකේ තියෙන්නේ. මගේ C drive එක full වෙන්න ඔන්න මෙන්න වගේ තියෙන්නේ. හරි, මේක minimize කරගෙන මම යනවා නැවතත් PC manager එකට. ඊට පස්සේ අපිට මේ පහතින් තවත් options ටිකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා health check, processors, ඒ වගේම deep cleanup, startups කියලා options හතරක්. මම මෙතන මුලින්ම health check කියන එක select කරනවා. මේක select කරාට පස්සේ අපිට වෙනම window එකක් open වෙනවා. මෙතනදී අපේ computer එකේ health එකේ කියන්නේ temporary files සහ අපේ computer එකේ situation එක මොකක්ද කියලා සම්පූර්ණයෙන්ම full deep scan එකක් යනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහේ result sheet එකක් එනවා. මෙතන ඔයාට පළවෙනියට බලා ගන්න පුළුවන් වෙනවා මගේ computer එකේ හැටියට GB 33.7ක free space එකක් අරගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මම ඒක click කරනවා.
කරනවා. ක්ලික් කරාට පස්සේ ඒ 33.7 මොනවා වලින්ද පිරීලා තියෙන්නේ කියලා අපිට මෙතන in detail බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ අලුතෙන් open වුණ window එකේ අපිට PC informations check කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති PC information එකට ගියාට පස්සේ මගේ process එක මොකක්ද, ඒ වගේම motherboard එක මොකක්ද, සහ memory කොච්චර තියෙනවද, සහ මෙතන ඔයාලට පේනවා ඇති hard drivers ටික ඔක්කොම එක තැනකින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම කරන්නේ මේකෙන් මගේ disk clean up එක කරන්නේ නැහැ. මම මේක close කරනවා. මොකද මෙතන මට තවත් කතා කරන්න දේවල් ටිකක් තියෙන නිසා. ඒ වගේම තමයි මෙතන ඔයාලට processors කියන එක බලා ගන්න පුළුවන්. මේකෙන් අපේ machine එකේ දැනට run වෙන දේවල් ටික බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා ඇති මගේ Brave browser එක, screen record එක, Microsoft Edge එක. Microsoft Edge එක මම use කරන්නේත් නැහැ. නමුත් ඒක තියෙනවා. මම ඒක end කරනවා නම් අපිට සරලවම මෙතන end button එක select කරලා මේක end කරගන්න පුළුවන්. මම නැවතත් මෙතනින් back වෙනවා. back වුණාට පස්සේ මෙතන deep cleanup කියලා section එකක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේක select කරලා අපේ machine එක පොඩි scan එකකට ගිහිල්ලා ඔයාලට මතක ඇති මගේ GB 30 ගානක temporary files තියෙනවා කිව්වා. ඉතින් අපිට පුළුවන් ඒ ටික මේ section එකෙන් clean up කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන system item එක යටතේ system items මෙතන drop down එක select කරලා temporary files සහාර window එකෙන් බලා ගන්න පුළුවන් වුණා වගේ log files defend එකට අදාළ files මෙන්න මේ විදිහට ගොඩක් තියෙනවා. ඉතින් මම මේක close කරලා system file එක මම check කරගන්නවා. ඊට පස්සේ මෙතන application items ඒ කියන්නේ Brave එකට, Firefox එකට, Edge එකට මේවට අදාළ cache file 2GB විතර මගේ ෆිල් වෙලා තියෙනවා. ඒ වගේම මෙතන other system items කියන එකේ ඔයාලට පේනවා ඇති පොඩි ප්‍රමාණයක් එකතු වෙලා තිනවා. ඒ දේවල් එකතු වෙලා තියෙන Windows network එකෙන් සහ Windows widgets කියන ඒවාන් මම ඒකත් check කරගන්නවා. මේකත් අපි hide කරගමු. ඊට පස්සේ මෙතන other application items මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. එතන GB 2ක temporary files තියෙනවා. ඉතින් Nvidia එක, CapCut එක, Epic, Firefox 4K downloader, Edge එක, Photoshop ඔයාලට පේනවා ඇති Photoshop එකෙත් මෙගාබයිට් 2ක විතර පොඩි cache එකක් තියෙන්නේ. මේ විදිහට මම මගේ මේ ඔක්කොම apps ටික select කරගන්නවා. මේ එකින් එක select කරන්න ඕන නැහැ. මම එකපාර මේකට check box එක දැම්මට පස්සේ මේ ඔක්කොම ටික අපිට select කරගන්න පුළුවන්. හරි, මේකත් අපි ටිකකට hide කරගමු. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් computer usage tracers කියන එක. ඉතින් මෙතනත් අපිට cache files සහ temporary files ටිකක් තියෙනවා delete කරගන්න. ඉතින් මම කරන්නේ මේකත් check කරනවා. හරි, ඊට පස්සේ මෙතන මට අවශ්‍ය දේවල් ටික select කරාට පස්සේ මට මෙතන GB 36.1ක ස්පේස් එකක් අරගන්න පුළුවන්. මේක proceed කරාට පස්සේ මම කරන්නේ මේක proceed කරනවා. proceed කරන්න කලින් මම this computer එක open කරගන්නවා. ඔයාලට පේනවා ඇති GB 26 තියෙන්නේ. අපි බලමු මේක clean කරලා කොච්චර එනවද කියලා ස්පේස් එක. හරි, මේ විදිහට මගේ වැඩේ proceed වුණා. හැබැයි මෙතන පොඩි error එකක් තියෙනවා. Brave browser එකේ cache clean කරන්න බැහැ කියලා තියෙනවා. ඒකට හේතුව තමයි Brave browser එක දැන් run වෙමින් තියෙන්නේ. ඉතින් මම මෙතන කරන්නේ close and clear කියන එක touch කරව නැත්නම් select කරනවා. ඊට පස්සේ app එක close වෙලා ඔයාලට පේනවා ඇති cache ටික clean වෙන්න පටන් ගත්තා. හරි, දැන් 100%ක් මගේ වැඩේ වෙලා ඉවරයි. මම කරන්නේ මේක done කරනවා. done කරලා අපි this computer එකට එමු. මම මේක refresh කරනවා. refresh කරාට පස්සේ ඔයාලට පේනවා ඇති GB 26 තිබ්බේ. නමුත් මට GB 62ක free space එකක් අරගන්න පුළුවන් වුණා මේ clean up process එකෙන්. හරි, දැන් deep clean up එක success නේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් startup කියලා option එකක් තියෙනවා. මේක select කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ computer එක on වෙද්දී මොන apps ද run වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන Creative Cloud කියන app එක run වෙනවා. ඒක මම තියෙනවා. මොකද මම නිතරම Adobe softwares වලින් වැඩ කරන නිසා මෙතනදී මම Cloudflare කියන එක off කරනවා. මෙතනදී Windows වලිනුත් suggest කරලා තියෙනවා apps off කරන්න කියලා. මෙතන Creative Cloud එක suggest කරලා තිබ්බට මම ඒක off කරන්නේ නැහැ. මොකද මට ඒක ඕන නිසා. සහ මෙතන මම Perplexity web browser එක use කරනවා. එයාලගේ අලුත්ම web browser එක. ඉතින් මම browsers ගැන වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නවා. ඒකෙදි මම Perplexity web browser එකත් ගැනත් කතා කරන්නම්. සා මේ විදිහට පහතට scroll කරාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා අපිට startup එකේදී කියන්නේ machine එක on වෙද්දිම run විය යුතු නැති දේවල් මෙතනින් disable කරන්න. හරි, දැනට මගේ ඒ දේවල් ටික තමයි startup එකේදී තියෙන්නේ. මම නැවතත් back වෙනවා. හරි, ඊට පස්සේ මම යනවා protection කියන එකට. මේකදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා virus scan එකක් අපිට මෙතනින් කරන්න chance එක තියෙනවා. ඉතින් මම
මගේ වෛරස් ගාඩ් එක විදිහට යූස් කරන්නේ Windows Defend එකමයි. ඉතින් මේක ස්කෑන් කරාට පස්සේ Defend එක on වෙලා අපේ machine එක ස්කෑන් වීමක් වෙනවා. සහ ඊට පස්සේ අපිට Windows updates බලා ගන්න පුළුවන්. මේක select කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා Windows වලට updates තියෙනවද සහ මොන දේවල් වලටද updates ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන updates ටිකක් තියෙනවා Windows Defend එකට අදාළව. මම කරන්නේ මෙතන update කියන එක select කරනවා. ඉතින් මෙතනදිම updates පෙන්වන එකත් හොඳයි. ඒකට හේතුව තමයි අපි එක තැනට යන්න එපා. එක දේවල් කරන්න hard drive clean කරන්න තව තැනකට යන්න ඕන. update කරන්න එක තැනකට යන්න ඕන. නමුත් අපිට මේ PC manager එක හරහා මේ ඔක්කොම දේවල් ටික කරගන්න chance එක දීලා තියෙනවා. ඉතින් update එක in progress වෙන අතරේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් default browsing settings කියලා තියෙනවා. ඉතින් අපිට default browse එක වගේ දේවල් වෙනස් කරන්න ඕන නම් මේක select කරන්න පුළුවන්. ඒ වගේම taskbar repair option එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී enable search box on taskbar කියන එක දාලා අපි repair කරොත් අපේ taskbar එකේ අර search box එක appear වෙනවා. ඒ වගේ දේවල් ටිකක් තමයි මෙතන තියෙන්නේ. හරි මම නැවතත් ඒකෙන් back වෙනවා. ඒ වගේම තමයි අපිට මෙතන restore default apps බලා ගන්න පුළුවන්. අපි මොන හරි app set කරලා තියෙනවා නම් අපි medias on වෙන්න, images on වෙන්න අපිට ඒ ටික reset කරගන්න ඕන නම් මෙතන ඒක reset කරගන්න පුළුවන්. හරි මම නැවතත් යනවා storage කියන tab එකට. storage කියන tab එකට ගියාම අපේ Windows partition එක පෙන්නනවා සහ කොච්චර use කරලා තියෙනවද සහ full capacity එක අපිට මෙතන බලා ගන්න පුළුවන්. සහ මෙතන large file අපිට වෙනත් partition එකක scan කරගන්න ඕන නම් අපිට ඒ partition එක තෝරලා දීලත් ඒ partitions වල තියෙන large file මොනවාද සහ ඒවා අනවශ්‍ය නම් අපිට delete කරගන්න chance එකක් තියෙනවා. ඒ වගේම තමයි මෙතන storage sense එක බලා ගන්න පුළුවන්. මේක click කරලා මෙන්න මේ option එක on කරලා තියාගන්න. එතකොට අපේ hard drive එක automatically optimize කිරීමක් කරනවා Windows වලින්. මම දන්නේ නැහැ ඒක ඇත්තද බොරුද කියලා. නමුත් ඒක on කරලා තියාගන්න. ඒක කිසි හානියක් නැහැ. ඉතින් storage එකේ තියෙන දේවල් ටික ඔච්චරයි. ඉතින් අපිට හැකියාව තියෙනවා අර home එකේ තිබ්බ වගේම මෙතනිනුත් deep clean up එකක් කරගන්න. ඊට පස්සේ අපිට මෙතන apps කියන section එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. අර අපි home එකේ මෙතන startup එහෙම ගියේ processes එහෙම ගියේ අන්න ඒ දේවල් ටිකම තමයි මෙතන apps එකේ තියෙන්නේ. ඒ වගේම අපිට හැකියාව තියෙනවා මෙතන deep uninstall කියලා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට program එකක් uninstall කරන්න වුණාම මෙතනින් නෙමෙයිනේ කරන්නේ. නමුත් අපිට මෙන්න මෙතනින් හැකියාව තියෙනවා අපිට යම් කිසි දෙයක් uninstall වෙන්න ඕන නම් මෙතනින් uninstall කරගන්න. ඒ වගේම අපිට හැකියාව තියෙනවා මෙතනින් date modification එකක් දාලා ඒක filter කරගන්න. ඒ වගේම අපිට මෙතනින් search කරන්න පුළුවන්. මෙන්න මේ වගේ functions ටිකක් ලැබෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අද වීඩියෝ එක ගොඩක් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලත් වර්ක් ස්ටේෂන් එකක් විශේෂයෙන්ම කම්පියුටර් එකක් දීර්ඝ කාලයක් තිස්සේ පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම වාගේ කම්පියුටර් එකේ මම මෙයාට කතා කරපු දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඒකට හේතුව තමයි අපි කම්පියුටර් එක දිගින් දිගටම වැඩ කරද්දී මේ වගේ දේවල් එකතු වෙලා, ඒ කියන්නේ කැෂ් ෆයිල්ස් වගේ දේවල් එකතු වෙලා දවසින් දවස අපේ කම්පියුටර් එක ස්ලෝ ඩවුන් වෙන එක තමයි වෙන්නේ. ඉතින් මෙතනදී අදාළ නැහැ වාගේ කම්පියුටර් එක කොච්චර හොඳ performance තියෙන කම්පියුටර් එකක්ද කියලා. මේ සිස්ටම් එකේ තියෙන trash වලින් අනිවාර්යෙන්ම ඔයාගේ machine එක සම්පූර්ණයෙන්ම slow down වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම සාමාන්‍යයෙන් මාස දෙකකට වතාවක්, මාසයකට වතාවක් නැත්නම් මාසයකට කිහිප වතාවක් මේක check කරලා ඔයාගේ computer එකේ system එක maintain කරගන්න. ඒක අනිවාර්යෙන්ම ඔයාගේ computer එකේ system එක smooth වෙන්න හේතුවක් වෙනවා. ඉතින් මේ tool එක ඔයාලා මීට කලින් පාවිච්චි කරලා තියෙනවද? සහ මීට වඩා හොඳ alternatives තියෙනවද? ඒ ගැන අපි comment section එකේ කතා කරමු. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලට හැකියාව තියෙනවා අපි කරපු අනිකුත් වීඩියෝස් බලන්න. ඉන්ටරෙස්ටිං වීඩියෝස් කරලා තියෙනවා. ඒවා මෙන්න මේ සෙක්ෂන් එකේ ඔයාලට appear වෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ක්ලික් කරොත් ඔයාලට පුළුවන් අපි කරපු අනිත් contents බලන්න. ක්ලික්